එහෙනම් සුබ සන්ධ්‍යාවක් සියලුම දිනාටම මේ වෙලාවේ මම කතා කරන්න හිතන්නේ අපේ පොලිටිකල් වලදී අපේ පොලිටිකල් පේපර් එක ගැන උනන්දු වෙන, ඒ කියන්නේ මේ හෙටයි විභාගේ ලියන්න උනන්දු වෙන අපේ දරුවෝ ගොඩදෙනෙක්ම ආතතියෙන් විමසිල්ලෙන් හොයන දෙයක් තමයි මොනවද මේ පාර අහන්න පුළුවන් ප්‍රශ්න. දැන් ඔක හැමදාම හැංගෙනාට තියෙන ප්‍රශ්නයක්. අපෙන් අහන්නෙත් බැරිද හොයලා දෙන්න. කාගෙන්වත් අහන්න බැරිද? එහෙම ප්‍රශ්න. ඇත්තටම එහෙම අහන්න බැරිද පුළුවන්ද කියන කාරණයට වඩා ගොඩක් වෙලාවට මේ කාලේ අපේ දේශපාලන විද්‍යා ගුරුවරුන් අතරේ හුමාරු වෙන අදහස් වලින් මට කියන්න පුළුවන් දෙයක් තියෙනවා. ඇත්තට මේ පාර මෙතෙක් අහපු නැති ප්‍රශ්න කීපයක් යොමු වෙන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තාම සංසන්දනාත්මක ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන් කියන தත්ත්වයේ යම් විශ්වාසයක් තියෙනවා. ඒ වගේම තමයි ලංකාවේ නිදහසෙන් පස්සේ ඇතිවෙච්ච ආණ්ඩුක්‍රම. එතනදී 78 සහ 72 සහ 78 සමහර ලක්ෂණ ආයතන ලක්ෂණ සැසඳීම ලක් වෙන්න පුළුවන්. මම හිතන්නේ අපි මේ දවස්වල ක්ලාස් අපේ පන්ති වලදී ක්ලාස් වලදී කතා කළා. ඔය 72 සහ 78 ආණ්ඩුක්‍රම වල ජනාධිපති ධූර අතර සංසදීමක් ඇති වෙන්න පුළුවන්. මොකද හේතුව බොහොම කාලෙකින් අහලා තිබුණේ හැම දෙයක්. ඒකින්ද අහන්න පුළුවන්. ඒ වගේම තමයි ඔය න්‍යාය මතවාද අතර සංසදීම ඇති වෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ වගේම තමයි ඩොනමෝර ආණ්ඩුක්‍රමය වගේ කොටස් වලින් ප්‍රශ්න අඩු වෙන්න පුළුවන් බොහෝ දුරට. ඒ වගේම සෝල්බරි ආණ්ඩුක්‍රමය ගැනත් ඒ විදිහේ තත්ත්වයක් තියෙන. මම හිතන්නේ බොහෝ දුරට ලොකු ප්‍රශ්න ඉවත් ඒ වගේ ගතියක්. ඉතින් කොහොම වුණත් මෙහෙමයි කාරණේ. අපි අනුමාන ගැන හිතාගෙන ඉන්න ඕනේ. මොකද අනුමානයක් වෙනවා කියන්නේ බෝනස් එකක්. අනුමානයක් අපි ක්ලාස් එක කරපු එකක් නැත්නම් අපිම විභාගයට යන්න කලින් හදාගත් අනුමානයක් આવොත් ඒක බෝනස් එකක්. ඒ වුණත් බෝනස් ගැන හිතන්නේ නැතුව නැත්නම් මේ chance ගැන හිතන්නේ නැතුව අපි හැම කෙනාම අපේ සිලබස් එක සම්පූර්ණයෙන් කවර් කරගෙන ගියොත් සහ අපි ඇත්තටම අනුමාන කියලා හිතන්නේ නැතුව යම්කිසි ප්‍රශ්න කීපයකට වැඩි බරක් තියලා අධ්‍යයනය කරලා ගියොත් මම හිතන්නේ කොහොමත් අවස්ථාව හම්බ වෙනවා. කොහොම වුණත් තව දවස් කීපයක් තියෙනවා. ඒ දවස් ඇතුළත අපිට යම් දෙයක් කරගන්න පුළුවන්. නැත්නම් ඕගොල්ලන්ගේ වචනෙන් කියනවා නම් ගේමක් ගහගන්න පුළුවන්. ඒ හින්දා ලොකු ආතතියක් ගන්න එපා. උනන්දු වෙන්න මේ දවස්වල උපරිම කාලය ගත කරන්න පරිස්සම් වෙන්න. දකුණු අත තුවාල කරගන්න එපා. දකුණු අත තුවාල කරගන්න එපා කිව්වේ දකුණෙන් ලියන අය. වම් අත තුවාල කරගන්න එපා වමෙන් ලියන අය. මම හිතන්නේ අත් දෙක පාවිච්චි කරන්න ඕනේ මේ දවස්වල අධ්‍යයන කටයුතු වල විතරයි. වෙනත් ඒවා වෙනුවෙන් අත් පාවිච්චි නොකර ඉන්නවා නම් වැඩිය හොඳයි. එහෙමනේ.